යෝධායාදෝ බුද්ධ සෙට්ඨස්ස විසිට්ඨෝ දුත ගුණේ මුනි උපසන්තෝ උපරතෝ පන්තසේනාසනේ විදු තං වීතරාගං සුසමාහිතේන්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත මහාකස්සපං. ඒ මහා බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේගේ විශිෂ්ට දායාදය වූ මේ අනන්ත විශ්වයේ දුත ගුණයෙහි විශිෂ්ටතමයාණන් වහන්සේ වූ උපසන්තෝ උපසාන්ත වූ උපරතෝ සියලු ආසාවන්ගෙන් බැඳීම් වලින් තොර වූ පන්ත සේනාසනෝ ගමෙන් බොහෝ දුර වනගත වූ ප්‍රාන්ත සේනාසනවලම වාසය කරන්නා වූ විදු මහා නුවණැති වූ තං වීතරාගං ඒ මහා වීතරාගී ආනන් වහන්සේ වූ සුසමාහිතේන්ද්‍රියං මනවින් දමනය වූ සංසිඳුණු ඉඳුරන් ඇති වන්දාමි නමස්කාර කරමි පරිනිබ්බුත මහා කස්සපං පිරිනිවන් පෑවදාළ ඒ මහා කාශ්‍යප අනුබුදු ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේට ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට නමස්කාර වේවා වන්දනා කරමි වන්දනා වේවා සාදු සාදු සාදු.
भजमाननम् සාදු සාදු සාදු. හිරු උදා වුණ තවත් අලුත් දවසක්. පාදචාරිකා ගමන් මගට තවත් දිනයක් එකතු කරන්නට යෙදුන අර්ථාන්විත දවසක්. අද 2025 11 මස 18 වැනිදා. පාදචාරිකාවේ අලුත් දවසක තොරතුරු කතා කරන්න වීඩියෝ දිගහැරුමක් සමගින් ඔබත් එක්ක එකතු වෙන මම දිනෝෂ ධර්මශ්‍රී. තෙරුවන් සරණයි. පිණ්ඩපාත දානය ස්වාමින් වහන්සේ සේනාසනයක් ලෙසින් පිළි අරගෙන රාත්‍රී නැවතී සිටි ස්ථානය ආසන්නයටම ගෙනවිත් තිබුණා. මග දෙපස රැස් වෙලා හිටිය පිරිස දානය පූජා කරන්න දැක්වේ ලොකු උනන්දුවක්.
මේ අහම්බුනේ. ඔක්කොම අනිත්‍යව පිළිකර වර්ගනේ. ඔව් පිට. මට දෙන්න. මතලා. රොල්ල. මම පිළිකර ගෙනියන්න අපහසු නිසා අම්මා උතින් විදි දෙකක් හදන්න. මම සාමාන්‍යයෙන් පිළිකර පිළියර ගන්න යන ගමනේ. නමුත් අම්මලා දැනුම් තේරුම් තියෙන විදිහටනේ කරන්නේ. ඉතින් මේ මම පිළියරගෙන මේ අපේ මල්ලි කෙනෙක් එනවා හවසට පීයේ නාගන් ගත්ත ගෙදරට. මේ මල්ලිට බාර කරන්න කියලා දෙන්න කියලා. මොකද නම කිව්වේ? මම ජයන්ත වසන්ත ගැලපෙන විභාවනි කරා ඉබ්බාගමු නගරය පසු කරමින් ස්වාමීන් වහන්සේ පාදචාරිකාවේ ඉදිරියටම වඩිමින් මොකක්ද කිව්වේ? ඕෆ් කරන්න කිව්ව මොකක්ද කිව්වේ? ඕෆ් කරන්නද ඕක වීඩියෝ එක ස්ටොප් කරන්න. ස්ටොප් කොතෙන්ද කරන්නේ කියන්නේ? එතකොට ඔව් ආයෙත් කියලා නේද?
ගියාම මට එකක් අරගෙන මේ පාත්‍රයේ ගොඩක් දාන්න ලැබිලා තියෙන නිසා ඕක ලැහැලා මට එකක් විතරක් පූජා කරා නම් අම්මට එපා කියන්නේ නැහැ මම ශ්‍රද්ධාව හානි වෙන නිසා. මට අනුරාධපුරේ යන්න යන ගමන් හම් නේද? ඒක ලැහැලා මට එකක් විතරක් වැඩි කරා. ඔහොම දෙන්න මගේ අපි ඔක මේක එතේ මේකත් පූජා කරා. මේක පූජා කරා. ගෙනියන්න අපහසුයක් තියෙනවා. ඒ හින්දානේ තමා වෙන්න. ලැබුණා වගේ තමයි. ඒකම කරනවා කර ඉන්නකොට විඩියෝ දුන්නා සමෝනේ ඔබතුමාම කරනවා නෑ දැන් මට ඉතින් නෑ කියන්නේ හයියට මම මහා තේරනාවක් තියාගත්තා වීරයක් දාන්නේ වරන්නේ දැන් මට ඒ ගෙඩිය විතරක් කරනවා ෆාස්ට් ගොඩක් පිරෙන්න යන මැෂින් පුළුවන් නම් කපලා මට පූජා කරලා ඒත් තමයි. කොටස් තුනකට විතර කපනවා. දැන් බලලා මේක අයිනේ මුල්ල වෙන පොත්තේ ඒකේ පාව ගන්න ඒක මදිනවා දරුවත් ඒගම් පිටරන ගේම් කන්නේ මේකේ පාත්‍රයේ ගොඩක් සීර නිසා පොඩි ප්‍රමාණයක් විතරක් ඕකෙන් අරගෙන දැම්මන ඇරලා ඕක බලන්න මොනවද ආපරේ දාන්න තමයි මේ ඇඩේ එකක් අරගෙන හා කොහොම ගන්න එකක් අපට කොහොම බෙදලා සුපර් හා හොඳයි දැන් මදියේ යම වල දෙන්න ඔත්තු එන්ජින් ටික පූජා කරලා සුපර් හොඳයි हाँ
හොඳයි. තමා වෙන්න මේ ඔව් නේද? පාරවලදී ගොඩක් වලිනවා මේ අනුරාධපුරේ. උඩට බලන්න ප්‍රේමවත් වෙනවා. දැන් මම අපේ ආතල මේකෙන් ගොඩක් වළඳලා නැවත අපේ ආතල සර්ණමල්ලි ආයෙත්
නැතුව ඇති මේ ආයෙ මං ඉතින් පුළුවන් තරම් මාව අනුමෝදන් කරන්න. අකුණු කතාව.
මම මේක මට ගෙනියන්න පස්සේ මම අවශ්‍ය ප්‍රමාණය බලලා අම්මට නැවත දෙන්න. සංඝරත්නය උදෙසා සිදු කරන සංඝ උපස්ථාන කටයුතු ඉතා මැනවින්ම දන්නා පිරිසක් අපට මැල්සිරිපුර නගරයේදී මුණ ගැසෙනවා. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අද දවස රාත්‍රිය ගත කිරීමට සේනාසන කටයුතු කලින්ම සූදානම් කරලා. පින්වන්ත ඒ පිරිස විසින් ස්වාමීන් වහන්සේව පාවඩ මතින් සේනාසනය දක්වා වැඩම කරවීම.
තියෙනවා. ඉතින් අරන් රෙඩි කරගන්න. කැපසරු ආකාරයෙන් විනයානුකූලව එපිරිස ස්වාමින් වහන්සේ උදෙසා නිවස සේනාසනයක් කර පිළිගන්වනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ
අපගේ මේ නිකසල් ඔබ වහන්සේ මේ නිවසේ වැඩසිටියක් කියනවා මේ කාලේ ආරාමයක් කොට පරිහරණය කරන්න තම සත්තරෙන් ගෞරවය පූජා විශ්වාස පූජාම දේවා දැන් සේනාසනයක් වශයෙන් මේ ගෙදර පූජා කරාට පස්සේ මට තියෙන විශේෂ ආනිසංස එකක් තමයි මට පුළුවන්කම තියෙනවා මේ දෙවුල පෙරවගෙන ඉන්න එක දෙවුල දරවල මට පහසු විදියට සිවුර ඒකාස කරගෙන ඉන්න ඕ අවශ්‍ය නම් සිවුර නැතුව හෝ ඉන්න සිවුරකින් පවන හෝ ඉන්න ඊළඟ කාරණාව මට මේ පුටු මේසාදී ඉඳ ගන්නකොට මගේ හැම ගෑවුනොත් සාමිතරයක් නම් මට මේ මගේ රෝම ගානට මට දුක්ඛායක් සිද්ධ වෙනවා. ඉතින් අම්මා මට බුද්ධනිකව එහෙම පරිහරණය කරන්න ඉතින් ඉන්නට පස්සේ මට බොහොම පහසුවෙන් මේ පුටු ආදී පරිහරණය කිරීමේ හැකියාව මට මේ පහසු අස්කර දීමේ ආනිසංසයේ හැටියට අපේ අම්මලත් මේ සියලු පිරිසත් සංසාර ගමනේ නිවන දක්වා යන මාර්ගයේ බොහෝ පහසුවෙන් කිසිම කරදරයක් බාධාවක් පිළිහෙලයක් නැතුව ඉතාමත් පහසුවෙන් මේ ගමන යන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා මගේ දෙමව්පියන්ගෙන් මට ලැබුණු ඉදම මම මේක ලෑස්ති කරනකොට වෙලේ ඉඳලා මම අරමුණු කරා යනවා අපි දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා යම් කිසි දෙයක් හිතනවා අපි අම්මලාට බැරි නෑ දෙවන් කරගන්න අපි මේ අවස්ථාව ලැබුණා ඉතින් ඒ බොහෝ සත්පුරුෂය මේ ලෝකේ එකම ජාතිය තමයි මලගේ ඥාතින් මගේ අම්මා තාත්තා සම අපි ආද මේ යම් කිසි තැනක දහමක හැසිරෙනවා නම් මේ මොනවා හරි මට හිතක් පහළ වෙනවා නම් මම දන්නවා ඒකේ මූලික අඩතාල මගේ අම්මයි තාත්තයි මගේ ගුරුවරුයි මට අවසර දෙන මගේ ස්වාමියායි කියලා. ඉතින් විශේෂයෙන් මගේ මේ ගිය දෙමව්පියන් පාරයි ඒ නිසා සමසන්සනේ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මගේ මේ ගිය දෙමව්පියන් දෙදෙනාට එයාලා මට මේකම මේ කුසලයේ අම්මා තාත්තට එයාලගේ අතින් කරගත්ත කුසලයක් විදිහට අනුමෝදන් කරනවා. සාදු ඥාතියක බොහෝ සැපැත්තෝ එක්වා කාරණාව හීනයක් විතරක් වෙනවා මේ පිරිස නැත්තම් එක මං කරන තින් මුදු මල්ල කරගත්තා වගේම Sige wala eh. සකස් කරගත්තට පස්සේ භාගතුන් වහන්සේ රාත්‍රිය උදාවෙත්ම ප්‍රදේශවාසීන් නිවසට රැස්වුණේ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමටයි. එක තැනක නතර වෙන්න සමහර සාමිසලා ඉන්න ඔය මේ මොනේ වත්තගේ සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා එක් කරුණක් නැගී එක ගමක විතරයි එක්කෝ එක ගහක් යට විතරයි එක්කෝ එක නගරයක විතරයි. ඒ වගේ තමයි වැඩේ ඉන්නේ. ඒ යන අතරතුර දිතාංග සමාදන් වෙනවා. පින්න පාටිකාංගය නතර පින්න පාටිකාංග කියන්නේ උන්වහන්සේ පින්න පාටේ වැඩලා විතරයි යකෙන්නේ. සපදාන චාරිකාංගය කියලා දෙනවා. ඒ කියන්නේ ගිය පිළිකලින්ම පිළිසිකා වටිනවා විතරයි. දැන් තියෙනවා කල්ලු බච්චපත්තිනා කල්ලු කියලා කුරුල්ලෙක් කියලා තියෙනවා මේ උන් කෑම කනකොට ඒ රටයි කොටෙන් වැටුනොත් එහෙම කෑම එකක් කෑම මොකක් හරි කැබල්ලක් වැටුනොත් එදා දවසට නැවත මේ සතා කෑම කන්නේ නැහැ. ඒකට ඒ වගේ පවාරණී වීම කියලා එකක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේට. පවාරණී වුණොත් එහෙම ඒ මොහොතේ නම් ඒ වේල වළඳන්නේ නැහැ. ඒ බත් කඩේ ඉන්න නතර කරනවා ඒ මොකක්කෝ ආහාරේ ගත්ත කඩ වළඳනවා සමහර අය ගත්ත සුෂ්ඨ ගුණසංශ ගත්ත කඩ වළඳන්නේ නැහැ. එහෙම වළඳන එක අසර කරනවා. දවසට ආයෙ වළඳන්නේ. ඒ කල්ලු පැච්චලක් තියාගෙන ඉගෙන දෙන ඊළඟට තියෙනවා ඒකාසනිකාංගය කියන එක්ආසනයේ විතරක්. ඒ කියන්නේ වළඳමී ඉඳගත්තොත් වළඳමී කියලා අනිස්ථානයේ ඉඳගත්තොත් ඒ ආසනයේ ඉන්න තාක්කල් වළඳනවා විතරයි. ඒ ආසනේ නැගිටින පස්සේ ඉදා දවසේ ආයෙ වළඳන්නේ.
දැන් චීවර සම්බන්ධව තියෙන පාස්කෝලිකාංගයේ දෙචීවරිකාංග පාස්කෝලිකාංග කියලා කියන්නේ පාංශුකෝලය. ඒ කියන්නේ විසි කරන ලද රෙදි වර්ග. ඒ වර්ග ගොඩාක් තියෙනවා. එකක් ඔය මලමිනී ගැන ගොඩාක් අය දන්නවා. මලමිනී සම්බන්ධව දන්නවා. අනිත් ඒවා ගොඩක් අය අහලා නැහැ. දැන් ගැම්මල දරුවෝ මේ ප්‍රසූත කරද්දී ගැම්මල දීදාපු වෙද්ද ඒක දන්නවා. ඊළඟට ඔය නාන තැන්වල මිනිස්සු අතහැරලා දාලා යනවා. රෙදි අනවශ්‍ය දේවල් අතහැරලා දාලා යනවා. ඒ රෙදි ගන්න තියෙන්නේ. ඊළඟට මේ අර කියන්නේ කැලිකසල වගේ පීදාපුවා මල ද්‍රව්‍ය පීදාපුරදී ඒ වගේ කැමති විදන් ගන්න පුළුවන් මේ පස මත පීඩපු කූල කියලා කියන්නේ සීමා ග්‍රැවිටි පාංශු කුල පාස්සේ ඉන්නේ පාංශු කියන්නේ කුරු කියන්නේ කුරු මතේ හිටපු කියන අර්ථයෙන් තමයි කියන්නේ පාංශු කුලද විශේෂයෙන් මේ ගැන කතා කරන්නේ පාංශු කුල දාගෙන ඉන්නොත් මේ තමාර ස්වාමීන් වහන්සේගේ ජීවිතේ ඉන්නේ මේ පාංශු කුලේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ සමාදන් වුණේ මේ චීවර නැති නිසායි. ඒ කාලේ මේ ස්වාමීන් වහන්සේලා වැඩි. ඒක නිසා මේ සිවුරු තිබුණේ නැහැ. ඒක නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා පාංශු කුලිකාංගේ සමාදන් වුණේ. ඒක අපි මේ දිනුම් සමාජයේ හොඳම උත්තරේ දුන්නා. එතකොට මේ මිනියට උතන රෙදි තිබ්බ ස්වාමීන් වහන්සේලා රෙදි තිබුණේ නැද්ද කියලා. මිනියට උතන දක්වන ස්වාමීන් සූරත් තිබුණේ නැද්ද ඒක? ඒවා මොන කතා. එහෙම එකක් නැහැ. මම උනාගල සිංහනාදයක් කරා මේ කෙලින්ම මම කිව්වා මේ යම් දවසක බාන්දුතුන් වහන්සේ පාංශු කුල ජීවර අන්දනවදාරද යම් සත්තාවක සාසනයේ අවසානය වෙනවා. දැන් ඒ අවසානයේ දක්වා පාංශු කුලිකාංගේ සමාදන් දියුණු කිසිම භික්ෂුන් වහන්සේ දෙනවා. සිවුරු නැති නිසා පාංශු කුලිකාංගේ සමාදන් වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් තියනවා නම් එහෙම කෙනෙක් මේ කවදාවත් ඉන්නේ නැහැ මේ ශාසනය. සිවුරු නැතුව පාංශු කුලිකාංගයක් සමාදන් වෙච්ච කෙනෙක් මේ ශාසනේ නැහැ. ඒක බොරු කතාවක්. එහෙම එකක් නැහැ. ඔයත් අන්න කවුරුහරි හිතනවා නම් එහෙම කවුරුහරි කිව්වා නම් ඔන්න කියන්න. ඒ කතාව අහන්න. ඒතකොට මේ අර අහුදියට මාතයාගේ මිනිහට පෙරවන රෙදි තිබ්බා මේ ස්වාමීන් වහන්සේ දෙන්න දෙන්න තිබුණේ නැහැ. ඊළඟට පාස්කෝලියෙන් සචීවරිකාංගයේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ අන්දනවදා දෙන සිවුරු වර්ග තුනක්. උත්තරාංගයේ සංඝාටිය සහ අන්තරාවාක්‍ය. මේ අන්තරාවාක්‍ය කියනවා අන්දනේ තනිපට සිවුරු දෙපට සිවුරු. ඔය තුනෙන් විතරක්ම යක. ඒ මාතෘකාවේ මොනවාට කොච්චර එදිනවද? කොච්චර එදිනවද? මොනලා බැනුම් ගන්නනේ මොනවත් නැහැ. අල්මාරිය අරින්න බෑ වැටෙනවයි කියලා කියනවා. අපේ මේ ඉන්න ගල්ලා තින්න මොනවත් අය ඉන්නවද මම කියන්නේ. නම්පස්සේ බයිනවා මේ දෙලිය ඇරි අල්මාරිය ඇරිලා වැටෙනවා දෙලිය. ඒ ස්වාමීන් වහන්සේලාට මේ සිවුරු තුනකින් විතරක් යකන ස්වාමීන් වහන්සේලා ඉන්නේ. කියන්නේ මේ මුඛ පුච්චන තෝරේ මූණ පී දානවා එළියලා කියලා. අපි යන නාලා පීද ගන්න දෙන්නේ නේද? හරි අමාරුයි. නාලා පී දාන්නත් වැඩක් පාවිච්චි කරනවා. එහෙම පුරණ ස්වාමීන් වහන්සේලා ඉන්නේ. ඒක අනිවාර්ය නෑ මට ඕනනම් පුළුවන්. ඒකත් අර උත්කෘෂ්ඨ මධ්‍යම මුලික භාගයේ උත්කෘෂ්ඨ නොවටි කියලා කියනවා. කියන්නේ මේ අවශ්‍ය නම් උත්කෘෂ්ඨ ගානකට පුළුවන්කමක් තියෙනවා. මොකද පොමෝදසල ඒක වටින්නේ නෑ කියලා ඕන නම් මේක නැතුව ඉන්න බව හොඳයි කියලා පොතේ සඳහන් වෙනවා. ඊළඟට චීවර සම්බන්ධව වෙනික දෙනවා. ඊළඟට සේනාසන සම්බන්ධව දෙනවා රුක්ක මූලිකාංග. මේ 10ට විතරක් ඉන්න ගන්නවා. 10කට විතරයි. ඊළඟට අභෝගාසාංග මේ හිස්සහසය ජීව. අහස තමයි වහල කරන්නේ. ඒකට ප්‍රශ්නයක් එනවා මේ රුක්ක මූලිකාංගය අභෝගාසාංගය එකට රැකෙන්නේ කොහොමද? ඒ මේ ගාක් කෙනෙක් නෑ හිස්සට නෑ දෙනවද? එතකොට කියනවා අභෝගාසාංගය සමාදන් වුණාම රුක්ක මූලිකාංගය ඉලිය රැකුණා වෙනවා කියලා. ඒක මොකද අරක ශ්‍රේෂ්ඨයි ඊටම. ඊළඟට දින සෝසෙය එක. වෙන සෝහනේ ජීවත්. අවර්ධානසල ඒක දකින්න හම්බෙන්නේ නැහැ ඉරලා දෙයක්. ඒ සංගමන දැන් ඔය ගොඩක් තැන් වල කතා වෙනවා මේ ස්වාමීන් වහන්සේලා දුතාංග මංගන්නේ. දුතාංග පෙන්වන්න හොඳ නැහැ. එහෙම කියලා කියන්නේ මේ හැංගිලා දැන් උත්සාහනසලම කොයි වගේම මම නිවුවා දැන් ගොඩාක් අපිට ප්‍රහාර එනවා මේවා ඉස්සරහට ගන්න ඕනේ. මම අහුවා මට මේ චෝදනාවක් ආවා මේ එහෙම හොඳ නෑ ආස්පිතුන් වහන්සේ මේ මෙහෙම පෙන්වන්න හොඳ නෑ සැඟවිලා මම උන්වහන්සේ එනවා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් වීඩියෝ එකක් හරි කමන්නේ මට කරලා හරි මට පෙන්වන්න මේ පින්ඩපාතිකාංගේ මට හොරෙන් කරලා පෙන්වන්න. පින්ඩපාතිකාංගේ හොරෙන් වගේ විදිහේ. ඒ කියන්නේ මේ ලැක කඩළු තැනකට රැයට වගේ ඇවිල්ලා හිමීට සූරා කොල් වෙනම් දෙවන බෝඩ් බිල්ලෙක් වගේ ඉඳලා දොරට ඉන්නේ තක්ක කරලා අනේ මට බස් ටිකක් දෙන්න කියලා මෙහෙම රකින්න පින්ඩපාතිකාංගේ හොරෙන් වකින පින්ඩපාතිකාංගේ මේ ලෝකේ නෑ. ඒක හොරෙන් රකින්න දුතාංග කීපයක් තියෙනවා. එකක් කිසිම දුතාංගයක් පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඉතින් පේනවා. දැන් උදාහරණයක් පාංශුගොලිදාංගය කියන එක පාංශුගොල සිවුරක් අලුත් ඇඩියා කරද්දී කියනවා අඟලක් ඇතුළත 8 වාරයකට වඩා මහින්කාරවල වලින් ගහයි. ඇයි දැන් අපි හොඳ රෙදි බලන්නේ කොහොමද?
ඉස්සර දැන් ඔයදී බංගන්න මහාන අම්මලා කවුරුෙන්න ධර්ම දුක් වාටි වන්න මේ රෙත් හොඳට මෙහෙලා දිනවා. මේ හොම්බලි තමයි බලන්නේ මේ රෙත් හොඳ වටිනාකම බලන්න තියෙනවා. අට දැනක විතරක් නැහෙද්දගෙන මේක හරි සැත රෙද්දක් තියෙනවා. වටින්නේ නැහැ නෝටේ රෙද්දක් වෙනවා. හරි කැටයි සා රළුලු. නිතර අලුතඩියා කරන් දෙනවා. නිතර කැඩෙනවා නූල පොඩ්ඩක් ගන්න කැඩෙනවාම ආයි ඒක අලුතඩියා කරගෙන ඉන්නේ. නිතර මේ සිවුරු කරනකොට කර ඉන්න එක ගැටියක් තියෙනවා. අටපාරක් ඇහෙනවා කියනවා. එතකොට අඟලන්ට පුත අටපාරක් ගමනහම ඕක පේනවා. ඕක සංගතන නෙවෙයි. සහ මේ නොයෙක් වර්ගයේ රෙදි කැලි වලින් හදාගන්න නිසා හඳු ගන්නකොට වර්ණ ගන්නකොට සිවුර ඒ පාට වෙනස් වෙනවා. වස් 15 20 මේ හිටපු ස්වාමීන් වහන්සේලාගේ සිවුරක් අඟවන්න බෑ. ඒ සිවුරක් තිබුණාම උස්ස ගන්න බෑ. පොන්දේ අමාරු වෙලා එනවා මේ සිවුර උස්සන්න බෑ. දෙපළ සිවුරේම ගන්න ඕනේ මේ කිලෝ 10ක් විතර බරයි සිවුර. ඉතින් ඒ ගොඩනගින් හදලා තියෙන්නේ. කියනවා මේ බ්‍රාහ්මණ පාංශ වල සිවුර මේ හොදනකොට වේලනකොට නිම ගහලා වේලනකොට මේ බ්‍රහ්ම රාජ්‍ය දෙවිවරු සාදුකාර කරනවා කියන්නේ. මා වාදකනාසේ සිවුරු කරගද්දී පාංශ වල තමන්වාසේ සිවුර කතාවෙන් කරවන්නේ මහවල කම්පා වුණා කියලා. එතකොට තමයි සේනාසන සම්බන්ධ සෝසේකාන්නේ එහෙම. ඊළඟට වීර සම්බන්ධව තියෙනවා මේ ලේසද්ධාන්නේ කියලා මේ භාවනාරාමතාවයට අයිති වෙන්නේ. ඒ කියන්නේ මේ භාවනාවේ ඇලී සිටීම සෝවනේ විශේෂයෙන්ම මම කියලා කියන්නේ සෝවනේ කියන මේ හේතුදාන්නේ සංගලන කරන්න ඕන දෙයක්. කියනවා මේ මිනිස්සු අඳුර වඩාට පස්සේ තමයි සෝනට යන්නේ කියලා. මේ මිනිස්සු නෝ දවල් කාලේ කියලා සෝනේ ඉන්නේ. මේ සමහර මම දැකලා තියෙනවා මේ ෆොටෝ ෂූට් කරනවා මේ සද්දිකාන් කියලා ඇක්ටර් කියලා ෆොටෝ ෂූට් කරනවා මේ සමායින් මේ සෝසේකාන් කියලා සෝනේ ගිහිල්ලා පොඩ්ඩක් විනාඩි දෙකක් විතර ඉඳලා ෆොටෝ අරගෙන දාලා එහෙම කරන්නේ නැහැ. සෝසේකාන්ගේ රකින්න සංගවන්න ඕනේ දුතාංග. ඒක පෙන්නන්නේ නැහැ. ඒක සංගවන දුතාංගේ සංගවිය යුතුයි. එතකොට නැත්තම් ගරහා කළ යුතුයි ඒක. සෝසේකාන්ගේ ගන්න තනිකරම තියෙනවා. වටේ තියෙනවා සදාහන් ලැබෙන එක සංගවන්න ඕනේ. අනිවාර්යෙන් සංගවිය යුතු දුතාංගය. එතකොට කියනවා මේ ගම්මුලා දෑනිය නැත්නම් ග්‍රාම දඩගාල වෙන ග්‍රාම සේවය පොලිසියට වගේ ඒ කාර්යය හරි එක්කෙනෙක්ට කියන්න ඕනේ. මේ මොකදර වරු වගේ පොන්නේ වරසතුරන් කියලා හිතලා බාහිර ලියලා ඝාතනය කරන්න හරි ලොකු ප්‍රශ්නයක් නදුවන්න නිසා එක්කෙනෙක්ට කියන්නේ නැහැ කිසි. ඊටසේ එළිය වැටෙන්න කලින් නැවත එන්නේ කියලා කියනවා. සාමාන්‍ය ළඟින්න කලින් මිනිස්සු ආයේ නැගිටලා එළිය එන්න කලින් සෝනි ඉඳලා ඊට කලින් එන්නත් ඕනේ. සෝසෙ යන්නේ රහින් ඊළඟට මේ සාධිදාන මේ සාධිදාන්නේ පොරේ කරන්නේ. ඒක පෙන්නන්නේ නේද? ස්වාමීන් වහන්සේ සාධිදායි කියලා පෙන්නන්නේ. ඒකට ආරක්ෂා කරනවා. උදාහරණයක් කියලා මේ අපි කතා සඳහන් වෙනවා මේ වස් 30 අවුරුදු 30ක් මේ සජ්ජික භික්ෂුව උත්කෘෂ්ඨව කරනවා. මේ පිට හේතු කරන්නේ. මේ සජ්ජිකාංගයේ ඉස්සර කරලා ඉන්න මිනිස්සු වුණාම අපි මිනිස්සයා ඉරියව් හතරක් වගේ. මොනවාද? පිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඇවිදිනවා, සැතපෙනවා. ඔය ඉරියව් හතරෙන් අවසානයේ නිකුත් මේ සැතපෙනවා කියන ඉරියව් පවත්න්නේ නැහැ. උත්කෘෂ්ඨව කරලා ස්වාමීන් වහන්සේ මෙහෙම හේතු වෙන්නේ නැහැ. උන්වහන්සේට එහෙම වෙන්නේ. පිට කොහොමද හේතු කරන්නේ? මධ්‍යම පුරුණ ස්වාමීන් වහන්සේට මෙහෙම හේතු වෙන්න පුළුවන්. අනුරුද්ධ පුරුණ ස්වාමීන් වහන්සේට මේ කියන්නේ අලි පොඩුදී අර වෙන්නේ. අද වෙන්නේ මේ ආස පුරු කියන්නේ. ආස පුරු හොඳට මහන්සි වෙන්නේ නේද? සාමාන්‍ය ඇලයකට තියෙන ආස පුරු වල ඉන්න පුළුවන් හැබැයි පය උඩට ගන්න බෑ. පය උඩදී ඒ කොහොම වුණත් නිදා ගන්නවා කියන සංඥාවෙන් ඉඳ ගන්නත් බෑ. දැන් මෙහෙම හරි දැන් ස්වාමීන් වහන්සේට උත්කෘෂ්ඨ ගුණ ගන්නකොට මෙහෙමවත් ඉඳ ගන්න සංඥාවෙන් ඉඳ ගන්න. හොඳ කෙලින් කරගෙන මම දැන් ඉඳ ගන්න නිදා ගන්න පොඩ්ඩක් කියලා එහෙම ඉන්නවා. සිහියෙන් ඉන්නෝ. සමහරවිට නිදිමත වැඩි වුණාම මොකද වෙන්නේ? දන්නේ නැතුව ඉන්න යනවා. ඉඳ ගියාම කොහොමද? වැටෙනවා. වැටුණාට පස්සේ අනේ කමන්නේ ඔන්නෝම ඉඳගෙන දුක් කැරෙනවා. වැටුණා ගමන් ආයෙ කෙලින් ඇහැච්ච ගමන් ආයෙ කෙලින්. හිතා ගන්න කොහොමද දැම්මද? ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැවිදි වෙච්ච දිනේ ඉඳන් අවුරුදු 160ක් ජීවත් වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ සම්පූර්ණ කාලේ මේ සජ්ජිතයි. උත්කෘෂ්ඨ පුරුෂය. හිතන්න පුළුවන්. හිතා ගන්නත් ආශ්චර්යයි අනුභූතයි කියලා කියන්නේ ඒකයි. දැන් උන්වහන්සේට අනුභූති කියලා අපි නිර්මාරතන නැසිකුවට ඇත්තටම අනුභූති පදවි භාගතුන් වහන්සේ දැන් කියන්නේ මහා කාශ්‍යප මහරහතන්. එතකොට විශේෂයෙන් කියන්න කාරණයක් තියෙනවා. භාගතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්න කිව්වේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ වගේ වෙන්න කිව්වේ නැහැ. මේ මම දැනගන්න දෙයක් නෑ. නමුත් මවට පියාට සමානව. කොහොම කියලා තනක් දුන්නා. නමුත් පිට
කියන්නේ පොත් කරනවා කියන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ වෙන්නේ. එක වස්තුන් මාසයක් තිබ්බා මේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න දුන්නේ පිටපාත විශ්වුත් පමණයි. ස්වාමීන් වහන්සේලා මේ සම්මුතියෙන් නැවතක් බව පනව ගත්තා. එහෙම මේ බොරු කෙනෙක් නැවත් පනවන්න බෑ සංගරත්නේ. භාග්‍යවතුන් වහන්සේ පනවන්න ඕන සම්මුතිය නැවතක් පනවල ඒක පස්සේ නැතිකර ගත්තා. ඒක කරන්න බෑ කියලා ප්‍රශ්න වහන්සේලා ඉන්නේ නමයි. මුදු මධ්‍යම මුදු ආකාරයෙන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා. තවත් කට්ටාසාරණන්දතුරුක් කියනවා මේක ඉන්නේ උත්කෘෂ්ඨ මධ්‍යම මුදුතෝ ඕනෑම ආකාරයකින් මොනේ වද කරන ස්වාමීන් වහන්සේලා ඉක්කුද්ද සාධනෙන් දෙන්න ළමයි කියලා ඔය මන්ද දෙකම තියෙනවා. අපේ බුදුසාමනේ කවුරුරයක් එක්ුණේ ඒක. නාලක පොන්නේ. නාලක දෙන්නාසු තමයි රැටි නාලක වත කියලා කියනවා. ඔය පොළහල දිනවනේ පංච පොළහල අහලාදීනේ. බුද්ධ පොළහලෙන් සත්‍තිදි පොළහලෙන් අහලාදීන ඒ වගේ දින මොනේ පොළහලෙන් ඒ තරම් ප්‍රබලයි. මෝනේය වික්ෂුන් වහන්සේ නම භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා මෝනේයවන් මුනිවරයාගේ වට විමසන්න එනකොට දෙවියෝ මේ අරගල කරනවා. ඒ කියන්නේ සතුටු වෙලා. මහා මේ දැනන්ත උත්සවශ්‍රීයක් ගන්නවා දිවිවලු. ඒ දිගට මඟුල් කියවල වගේ වෙනවා දිවිවලු. කෑකෝ ගහගෙන දෙවිවලු හරි සතුටු වෙනවා මේ මෝනේය වත මේ උරන් එනවා පොළහලක් කියන්නේ මේ දැනගන්න කෑගිලා යනවා මේ මෝනේය වත මෙන්න වික්ෂුවක් කියනවා මේ හරි ජයග්‍රහණයක සංගීත භාණ්ඩ වයාවෙන් එහෙම විතරක් කෝලාහලයක් වෙන තරමට මොනේ වල එන ප්‍රබල ගොඩාක්ම මේ විශේෂ මේ ප්‍රබලතාවයක් තියෙන මේ වද දුර්ලභ වද මේ අහන්න හම්බෙන්නේ නැහැ. එහෙම දෙයක් මොනේ වත පුරුම වෙලේ අහන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසාම සදාහනත් අඩුයි. තාම පොඩි ප්‍රමාණයක තමයි මේ ගෝලියට සදාහන. ඒ වතේ ඉන්නේ සත්‍යයක් තියෙනවා. උත්කෘෂ්ඨ කුණ ස්වාමීන් වහන්සේ මාස 3යි කියලා. ඒකාන්ත සර්වය හෝ මොක්ෂය ඒකාන්තයි. මාස 3කින් අනිවාර්යෙන්ම මේ උත්කෘෂ්ඨ වෙන්නේ. තව සදාහන් කරන්නේ විශේෂයෙන් මේ වත් සහ සීලේ සම්බන්ධව මේ ක්‍රම දෙකක් තියෙනවා. සීලයට සිත අදාළ නැහැ. සීලයට හිතෙන් මොන වැරදි කරත් සීල් දෙන්නේ නැහැ. නමුත් වත එහෙම බෑ. දැන් වත් අතර රජ තමයි ප්‍රධාන එක තමයි සාරාණීය. සාරාණීය වල කියලා කියන්නේ පින්ඩ පාතේ වැඩිලා ඉවරලා සංඝ වැද්දේ තමන්ගේ වාසයේ පාත්‍රයේ තියලා මේ කැමැති මේ මාර්ගයේ පාත්‍රයෙන් කැමැති අයවලු සංඝරත්නයේ වළඳනවා කියලා තියෙනවා. එතන යම් හැකින් කවුරුහරි ස්වාමීන් වහන්සේ නමක් දන්නේ නැතුව හෝ දැනවත් කමින් හෝ දැනගෙන හෝ සමාදාන පරීක්ෂා ගන්නට හෝ මේ ආංශාස ලබන්නේ මේ කරුණාවෙන් ඉන්න සමහරවිට සියලු දේ ගන්නවා පාත්‍රයේ. සියලු දේ ගත්තාම උන්වහන්සේට වෙලාව තියෙනවා. නැවත පින්ඩ පාතේ වඩින්න. වෙලාව ලැබුණා එදාට පාත්‍රය දිහා බලලා මම අර මගේ වත සම්පූර්ණ වුණා කියලා සාදුකාර දීලා දේශේ හිතට එන්න බෑ. හිතට ආව අපි හිතමුකෝ අවුරුදු 12ක් වෙනකොට තමයි මේ ලිට දම් වෙන්නේ වලිදම් දෙන්න පටන් ගන්න. අවුරුදු 12ට පැයක් කියලා හිතමු මේ දේශේ ආවා නේ. ආය වලින් නපුවා. වත්තලදී විශේෂත්වය උන්නේ. අවුරුදු 12ක් පිරුව කියනවා ඒ පිරුව භික්ෂුන් වහන්සේ යම් තැනක සංසාරේ පුරාවට එතෙන් පටන් කොහේ හිටියා. කොතන කොහොම උපත්ති ලැබුවත් වත්තේ අතරින් අග්‍රම දේ ළඟින්. අපි හිතමුකෝ අභීචි නරකාදී සත්‍ය අතර හිටියා. ඒ සත්‍ය අතර අග්‍ර දෙන්න අන්ද දෙනවා. දැන් පටන් සංසාරේ ඊතරේ වෙන තාක්කල් ලැබෙන ඒ මොහොතේම ප්‍රතිසන්දෙන්න පටන්. මේ මොහොතේම නිතරම එතන පටන් හටන්නේ මොකද්ද? දැන් මෙහෙම නැතිනම් ඉන්න ස්වාමීන්වහන්සේලා ගොඩක් ඉන්නවා. මක්කරි පිළිකර තියෙද්දි කොයින් අතින් අත මාරු වෙලා හෝ මොකක්කෝ උපක්‍රමයකින් තියෙන හොඳ දෙයක් උන්වහන්සේට ලැබෙනවා. කර්මානුරූපී කවුරුත් කියන නෙමෙයි. හිතන්නවත් දෙන්නේ. මේ සාරාණීයට වත් අතර ප්‍රබලම වතක් තමයි සාරාණී. ඒ වගේම මොනේ වත කියන සදාහන් දෙයක් තියෙනවා. ආනිසංසය තමයි ස්වර්ගයේ මොක්ෂයේ ඒකාන්ත. අනිවාර්යෙන් හම්බෙනවා. උත්කෘෂ්ඨ දුරුවත් හැබැයි මාස 9 ජීවත්. ඒ කියන්නේ කර්මක්ෂය කරන්නේ. ඉද්ද. කර්මයේ තවදුරටත් ඒ ශරීරයේ උන්නාන්සේ ශරීරයේ විදින්න මදපෙත් තරම් විදින්න තරම් ගන්න පව අකුසලයක් උන්නාන්සේ පරිසම් දෙන්නේ නැහැ. ඒ තරම් පිංගිරි. උන්වහන්සේගේ ආය ශරීරයට හානියක් වෙන්න මේ අවුවකින් ඇස්සෙන්වත් දුක් විඳින තරමට උන්වහන්සේට පාක් නැහැ. සියලු කර්මයේ ෂේ වෙලා ගියා. මේ මාර්ගවලින් මේ අපවත්. නැත්තම් පිළිය. ඒකාන්තයේ පිළිදෙන්න උත්කෘෂ්ඨ විරුත් පිළිනවා මේවා මේ කියන්නේ. මොණේවල උත්කෘෂ්ඨ පිළින සානස අනිවාර්යයෙන් මේ පිටින් තමයි වෙන්නේ. ඊළඟට මධ්‍යම පිළිවෙත් එම අවුරුදු 7යි. ඒකෙත් කියනවා උත්කෘෂ්ඨ මේ මුදුකෝ පිළිවෙතේ වත පිළිවෙල විතරක් කරනවා. ඒ කියන්නේ පිළිවෙල විතරක් කරන්නේ. ඒක උන්නාසේ හිතරක ගන්න බෑ. අර අරුණෙන් වඩිනවා විතර. එහෙම කරොත් සොලොස් අවුරුදු 16 කදී අනිවාර්යෙන්ම උන්නාගේ කර්මක්ෂේලා මරණයටපත් වෙන.
ඒ වගේම මේ ස්වර්ගයේ මොක්ෂය දෙකෙන් එකක් ඒකාන්තයෙන් ලැබෙනවා. සෝවාන් මම නිකන් කල්පනා කළා මට ආවේ ඉතින් සෝවාන් මාර්ග ඵලයට මෙහා තියෙන හොඳම සර්ටිෆිකේට් එකක් තියෙන්නේ. හොඳම සාහිත්‍යය. අනිවාර්යෙන් ලැබෙනවම. ඉතින් පටිසන්තාර වට කියලා ගත්තා. මේවා අහන්න දැනගන්න හම්බෙන හරිය අඩි. පටිසන්තාර වට කියන්නේ මේ හැම දෙයකින්ම අඩු තැන බලලා පුරුවන. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමකට ධර්ම ඉගෙන ගන්න අමාරු නම් උන්වහන්සේට විශේෂ ධර්මයක්. බෙහෙත් අඩුවෙන් ස්වාමීන් වහන්සේ නමකට දෙනවා උන්වහන්සේට ඔයගොල්ලෝ බෙහෙත් දෙන්න. සේනාසනයක මදි කුරුචිකමක් තියෙනවා උන්වහන්සේට සේනාසනය හදලා දෙන්න උත්සාහ කරනවා. වැඩි ටිකක් මම දැනට වැඩි පුරව. යම ඕනෑම කාරණයකදී මදි කුරුචිකමක් කියන තරම් බල පුරවන. උන්වහන්සේට විපාකයෙන් මොකද ලැබෙන්නේ? විපාකෙද ලැබෙන්නේ කවදාවත් උන්වහන්සේට මදි අඩු කියන දේ කවදාවත් ඔය සංසාරේ ආය යහන්න ඕනේ නැහැ. ඊළඟට තියෙනවා විශේෂම පද. බොහොම අමාරු කාට හිතලා මේසී කිය. ගතපච්චාවලට කවුරුද යනවා. ගතපච්චාවල මතේ ආනිසංසය තමයි යම් කිසි කෙනෙක් අබුද්ධෝත්පත්තිකාරයක පසේ පුරුද්දක් වෙලා යනවා නම් ඒ කාන්තේම මේ බුදුහාමේ රටවල් මේ වට පුරලා කියන්න ඕන. ඒ කාන්තේම පුරලා කියන්නනේ මොකද්ද මේ කරන්නේ? සිහිය සම්බන්ධව තමයි මේ වදන්නේ. යම් කිසි තැනක පින්දපාතේ පාත්‍රයේ අතට අරගෙන පින්දපාතේ වඩි දෙමී අදිෂ්ඨාන කරන අවස්ථාවේ ඉඳන් ඉදිරියට යනකොට අපි හිතමු මොකක් හෝ කර්මස්ථානයක් අපි හිතමු මේ අසුභ කර්මස්ථානයක් අපි හිතමු අට්ටික සංඥාව විදිහට අම්දිසේ ඇටසැකිල්ල යම් පොතසක් අනිස්ථාන කරගෙන උනාගේ අට්ටික සංඥාව වඩනවා ඒ සංඥාවෙම වඩිනවා කියන්නේ. වඩිනකොට ගමේ පහුවෙන මොකක් හෝ ලාන්ට සලකුණු මතක් මෙනෙහි කරනවා වයින්ස්. දාහක් තිබ්බ ඒ දාහක් තිබ්බ පරිවිදියක් තිබ්බ ඒ මේ තැක් පව් වලදී මම 100 හිටියාය කියන අදිස්ථානෙදී යම් තැනකට 100 තෙරුණාද අවසානයේ මතක තිබ්බ දරන ආපහු එන්නේ ගත පච්චාගත යනවා ආපහු එන්නේ සමහරවිට මිනිස්සු බලන් ඉන්න අවසානදී මුලදී ඉඳ පීඩව ගන්න බෑ යනවා මොකද මේ කැරගෙන ගිය ස්වාමීන් වහන්සේ මොකක් කරද එකක් අතට බලන්න ගන්න කියන්නේ උන්වහන්සේගේ ලෝකෙ මොනවා වුණාද විනාශ කරන්න නැහැ උන්වහන්සේ සිහියෙන් ඉන්නේ. අනේ hina වුණාද හිලු කරාද පොඩි උන් ගල් ගැහුවාද ඒවා සාහනකතාවක් නැහැ සාහනanse මේ ගතපච්චාකට වතුර දෙතර විශේෂත්වය අපිට තේරුම් ගන්න පුළුවන් පසේ විවුරු බුදුච්ච ආකාරය දක්වනවා. පසේ විවුරු සමහර පසේ විවුරයන් වහන්සේලා බුදුලා තිබ්බා. ඔතරේ වෙනදාමලාදී මොනවාරි බල්දිකක් අරගෙන යනකොට මෙහෙසට ගහක් කරින්ද ගන්න. දෙගෙන මේ බප්පික පැත්තකින් ගිහලා අනිකක් පැත්තකට කරලා උඩ බලහම ඉන්නකොට බුලලක්. උන්වහන්සේලා සංසාරේ බුලවල මුලියෙන්න පසේ බුලක් මුලියෙන්නේ හතරෙන් තුනක් පාරමිතා පුරලා ඉන්නේ. මුලියෙන්න අවශ්‍ය පාරමිතා ප්‍රමාණය හතරෙන් තුනක් 175 පූර්ණේ කරලා තමයි දෙදී උන්වහන්සේ උඩව පතන්නේ. අරහත් බෝධිය තමයි පාරම. නමුත් අර අබුද්ධම පාරකට කාල හරහා ගියපු නිසා ආර්ෂා බෝධියෙන් සම්පූර්ණ වෙනවා. මේ බුදුබව පටන් නිසා රහත් භාවයේ නතර වෙන තමයි උත්සාහය තියෙන්නේ. එහෙම ඊනකොට වීර්යවන්තයාගේ විරතුජා සමාධිය දැඩිව වඩන නිසා සංසාරේ උන්වහන්සේ ඊයේක සුවේට ආපු ගමන් තත්කාල දන්නේ නැහැ උන්වහන්සේලා ඒක දන්නේ නැහැ දැනුවත් නැහැ කියන්නේ. ඊළඟට කියන්නේ දන්නේ නැතුව ස්ථිත කෙමෙන් පදහද්දා විද්‍යාද්දා හොඳ රුත්තන් දාගන්නවා දන්නේ නැතුව යනවා උන්වහන්සේ දන්නේ අවබෝධයෙන් යනවා දස්සල් දාන්නේ ඊයේ. ඇස් අරගෙන ඒ ඉඳලා කරපු මොකද යවුවම විද්‍යාව යනවා. ඒ ඉන්නකොට විවේක සුවේත් ඉන්න වෙලාවේ යම් මද සුලගක් ආම වේගම පොරටක් ගහින් වටන. වැටෙනකොට අන්න සංසාරේ දර්ශනා භාවනා කරපදී ආනිසංසය දැක ගමන් හිතනවා අනේ මේ ජීවිතේ මෙහෙමයි වයකට ගිහින් මැරෙනවා කියන්නේ. ඒ ටග්ගාන්න විලර්ණා පෙරහැරන. මේ භාවනා පරයන්කේ කරපු දේම දන්නේ නැතුව නොදැනුවත් සිද්ධ වෙනවා. ටික වෙලාවකින් ඉන්නකොට චුට්ටක් අද සුලග. එතකොට චුට්ටක් කහයි කොළයි අතර දින මොළ වැටෙන්න පටන් ගන්නවා. අනේ මේ ජීවිතේ අනිත්‍යමයි. මම මැදවියගේ මරණයට පත් වෙනවා නේ කියලා හිතුවා. දැක්කලා යද්දී ඉන්නට ලකුණු ගත්තාම දරුත් එක්ක දෙල්ල වැඩනවා. උන්නාදේ සදාගත මේ මොහොතේ මේ ගණයටදීම අවබෝධ වෙනවා. පොඩි කාලෙන් තනවා කියලා පොඩි කාලෙන් මේ දරුවෝ නැති වෙනවා නේ කියලා ඉල්ල මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ දර්ශනය අවබෝධ වෙලා ඒ ගහ යටදීම පස්සේ මුද්දත් වෙනවා. අවස්ථාවක් තියෙනවා මේ රජකෙනෙක්. රජ ඒ ආවාසේ රජකෙනෙක්. මේක ඇලවෙලා මේ බලාගෙන ඉන්නවා මේ කොටනවා මේ අපි කියන්නේ දී කොටනවා වගේ කොහොමහරි දාන්න වර්ගයක් කොටනවා මේ කාර්යය. කාලෙක සමහරට මේ කාර්යය අතේ දිනවා මේ වල්ලු දෙක. ඒ වල්ලු දෙක වදිනවා මේ කොටනකොට එකට වලින් සත්‍යය.
ඒක දිහා බලන් යනකොට මේ අගමේසිය ඇවිල්ලා මේ ස්වාමීනි කතා කරලා දෙතුන් පාරක් අර තරුණට දාන්න ඉඳදී අර මේ කාර්ය දිහා බලන් ඉන්නව නෙමෙයි අර සද්දෙත් එක්ක හිත සමාධියට පත් කරලා උන්වහන්සේ මේ කාර්ය මේ අගවිසය කතා කරනවා උත්තර නෑ ලැබුණා හේත් කියලා ඉවරනවා බලන කොහෙද බලන්නේ කියලා ගිහින් අර ගම්මා දිහා බලලා දැක්ක මේ කාර්ය දිහා බලන්න අනේ රජුමාට හිතක් පාගාලු කරගෙන මේ කාර්යයට දුවන ගියා මේ කාර්ය තල්ලු වල දාලා අර කුඩරගෙන එයා කොටනවා අයියෙන් ඒ රජකු මේ අගමේසිය මෙතනට දාගෙන ඉන්නවා බලමි සරාස් මහා සත්‍යයක් කියනවා දැන් මේ කොටනකොට අන්දේ කොටනකොට අර හිතනවා මේ කෙලස් මේ සම්පත් ලෞකික සැප අඩු වෙන්න සැප මේක සැපයක් වැඩි වෙන්න මේක දුකයි කියලා තේරුම් අරගෙන රජ ඇඳුමින් රජ ආසනයේදීම පසේ බුද්දත් වෙනවා ඒම ආසන පැත්තකට යනවා මට හරි හිනායක් කරන්නේ මේ රජ මේසි බලන්න මොකද්ද උනේ කියලා දන්නේ නැහැ මොකද්ද උනේ කියලා කල්පනා කරනවා මේ මීඩියා එකපාරට පසේ බුද්දත් ඒවත් තුන සූර්පි කරේ මේ පහල වුණා කෙලි මාසර කරන්නේ නැක්ක කියලා ආයේ නැසයල කතා කරගෙන ඉන්නේ කොහොමද කියලා රජ මේසි බලන්නේ මොකද්ද ඒ උනේ ඉතින් මේ අපි ගතපත්සාරල මත ඒ වගේ ආයසස් ඔන්න ඔය වගේ වක්කලිය පුරණ ගමන් අධිසීල ප්‍රතිපදාව ඉන්න ගමන් ස්වාමීන් වහන්සේලා සංචාරය වැඩිදල තමයි කරන්නේ. ඒකට ගොඩාක් වෙලාවට මේ සංචාරය අතරතුරදී ස්වාමීන් වහන්සේලා බොහෝ අත්දැකීම් ලබනවා. අශලෝක ධර්මයේ දකින්න, තමාගේ ශරීරයේ වෙන දේ දකින්න මේ සීලවල වෙද්දකට මම කොච්චර ඇදලා ඉන්නවද? මේ කයේ වේදනාව පිළිබඳව හොඳ නිගයක් තේරුම් ගන්නවා. මේක ආකාරයෙන් පිටපාත ලැබෙනවා. කොච්චර ප්‍රසන්න දේවල් මොකද කිල්ලපත වලදී මේක ඇහිනවා සම්පූර්ණයෙන් බුදුන් දසන පෙන්නන්න වටිනවා මේ සම්පූර්ණයෙන් යනවා මේක පාත්‍රයල සම්පූර්ණයෙන් මේක ඇතුලේ ෂේරුත් තියෙනවා බත් තියෙනවා පරිප්පුත් තියෙනවා මාළුත් තියෙනවා මලුත් තියෙනවා බානිසොත් තියෙනවා යෝගටුත් තියෙනවා ඔක්කොම තියෙනවා මේක ඔක්කොම ඇවිල්ලා මේ දුෂ්ණාව කියලා තමයි මේක දුෂ්ණාවක් කියන්නේ බලන්නන්නේ බඩගින්න නිසාම යමුදී ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ නැහැ නිකම්ම ප්‍රත්‍යක්ෂ කරනවා කිසිම ආසාවක් නෙමෙයි වලද කොච්චර ආසාවෙන් වුණත් තවගන්න ආසාවක් ඉන්නේ. ඒ මේ ඔක්කොම එල සටහන වර්ණයේ ඔක්කොම සංඥාව එකයි. ආරකම පටික්කුල සංඥා පාත්‍රයෙන් දිනනවා කියලා. ඉතින් මේ වගේ විගඩම අපි කරලා උන්වහන්සේලාට ඉදුසප්පායෙම අඩුයි. දැන් රශ්මී කාලේ තති වලට යනවා සීතල තති වලට යනවා. ඒ ප්‍රත්‍යක්ෂ දුසප්පාය අඩුයි. මොකද වෙන්නේ මේ සමහර ගොඩක් වෙනාට මාර්ගවල ලබන අඩුයි මේ යන ගමන්. නමුත් වස්සුම් මාසේ නැවත ගිහිල්ලා වස්වසන්න පටන් ගන්නවා අර උඩකින් සම්භාරයට එක්ක තමයි අර හික්මීමත් එක්ක තමයි උන්වහන්සේ වස්වසන්න පටන් ගන්නේ. ඒත් එක්කම අර කයට හැම වෙන පහසුවත් එක්ක සහ විවේකයක් එක්ක මොකද වෙන්නේ? මාර්ගඵල ලබනවා. මෙලිමින් යැෂින් දෙක. මේ යාන්ත්‍රණිය මොකද උනේ සමාජයේ බුද්ධතාවස. මේ යාන්ත්‍රණිය අතුරු දානවා. මේ යාන්ත්‍රණිය අතුරු දාන්නාට පස්සේ මේ අටුවාවේ තියෙන මොළු පිටකයේ එංගලන්තේ තමයි හොඳ එක තියෙන්නේ අපේ ගාව ලෝකල් එක තියෙන්නේ ඔරිජිනල් තියෙන්නේ බ්‍රෑන්ඩන් එක තියෙන්නේ එහෙ අපි ගෙනාවා ඒක මෙහෙට තවවිදාලා යාවා කියන්නේ අපි තමා ගාන බ්‍රෑන්ඩඩ් එක තියෙන්නේ ඔයාලලා තියෙන්නේ ලෝකල් පිටකේ එහෙම ඔය මොකද බුද්ධ ഘോഷ ස්වාමීන් වහන්සේ තරුණාංශේ මේක ගිනි දීප්පා මේක ගිනි දීප්පා මේ ඊට පස්සේ සිංහල අටුවා ඉදිරියට දැන් කොහොම මේ 50 ගාට කියවන ලංකාවේ වුණා ඔය ටික එක විකාර කියවන තාම ලද බොළඳ දේවල් ඔය නිකම් මේ කතා කරන තත්ත්වෙත් මාර්ගිකාවක් බොළඳයි ඒ තරමට බොළඳයි මොකද මේ වැඩි මේ ශාසනයේම අපේ කුද ශාසනයේ ඒවා අවශ්‍ය නැහැ නිගණ්ඨ නාමෝතර පොත් ටිකයි මේවායි ඔක්කොම තාම තියෙනවා එහෙම ඒ රටේ තාම මේ නාමකම් තියෙනවා ඕ මෙහෙ සාරිශාස්ත්‍ර වල ලියපු ග්‍රන්ථ පුස්කොළ පොත් මේ බලවස්ලා මේ යාගේ මේ අනුගාමිකයන් හොඳට ඉන්නවා මේ වෙන්නකට ඉන්නේ වැඩි දුරයන්ට ඕනේ ඔය ගඟක් දාලා පැත්තක් ගැන කියවුවොත් දඬනවා මේ ගඟ දාලා පැත්ත වෙනස් නැහැ ගඟවල කියලා කියන්නේ මේ ගඟ ඉදුරන කාලවලට විව් කඩාගෙන ගඟවල යනවා නින්න වහගෙන ගඟවල යනවා ඒවා ටික කාලයකදී ගඟවල ගන්න පැත්ත වෙනස් වෙනවා අපේ මේ හදාම් ගලක් මුන්දිලා නින්නේ එම ගලක් වටින්නේ. යෝග ඉතිහාසයේ නයිල් ගල ගැන එහෙම බලන්න ඔය කොච්චර වෙනස්කම් වෙලා තියෙනවද කියලා මේ දශකයක් තුන වෙනස් වෙනවා සීබා. අවුරුදු 2500 තුන හරි ගඟ ගෙන්න කරලා වෙන බලන්න ඕනේ මේ. ඔය චූටි මේවා ටිකක් අල්ලගෙන මාන පාරට යනවා. ඒකද චෝදනාව කරන්න මොකද මේ
රහතන් වහන්සේලා නෑ. රහතන් වහන්සේලා ඉන්නා දෙන්නේ කියලා දෙයක් කරන්න එපේ. කෙරෙද්ද විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනයේ 10 කොටස් පහකට විතර. මේ අනුතර විශේෂයෙන් කියනකට කාරණා. අවුරුදු කෙනෙක් අටුවා ප්‍රතික්ෂේප කරනවා නම් ත්‍රිපිටකේ විතරක් හරි කියලා කියනවා නම් ත්‍රිපිටකේ මට පෙන්නන්න එක දණක් පුළුවන් නම් අවුරුදු 5000ක් මේ බුද්ධ ශාසනයේ කියනවා කියනවා. ත්‍රිපිටකේ හදාගන්න අවුරුදු 1000ක් බුද්ධ ශාසනයේ තියෙන්නේ. ඒක නෑ එතන බලපි තමයි තියෙන්නේ භාගතුමාගේ අදහස් කරන්නේ මේ 1000ට වල ශික්ෂා දැරීමක්වත් කියන්නේ මේ පටිසම්භිදාවල මහරහතන් තමයි පහළ වෙන්නේ. ඒ අවුරුදු 10 කොටසදී මේ ශාසනය අරුබුද නැහැ. අරුබුද කියලා හිතව යන ආරයක්. මේ 1000 ඒ ශාසනය බෝධි චිත්‍රය කියලා කිව්වේ ඒ කාරණේ මිසක් ඒ නැතුව නෙමෙයි. ඒක අවුරුදු 5000ක් පුරාට පවතිනවා කියලා කියන්නේ අටුවාව තමයි කොහොමද 5000ක් පවතින්නේ කොයි කාලෙක කොහොමද වෙන්නේ. ඒ ආකාරයේ තියෙන්නේ අටුවාව. එතකොට මේ තුන්වෙනි 10 කොටස සදානම මේ සුෂ්ඨ විදර්ශන ආදානසය තමයි බාහුල්ලේ. වැඩිපුර පහළ වෙන සුෂ්ඨ විදර්ශන ආදානසය. සුෂ්ඨ විදර්ශන කියන කිව්ව ගමන් සඳහන් කරන්නේ මේ හේතු සම්පත් අඩු ස්වභාවය ගන්නවා. හේතුව උනාදෙන ධානයක් වලට සමවදීමේ හැකියාව අඩු. 이르දි ආශී විශේෂ නැහැ උනාසල. 이르දි පාන්න වගේ දේවල් කරන්න අපහසුයි. ධාන වඩන්න අපහසුයි. එතකොට ධාන සම්පන්න කියන අධිකතර වූ සතියක් නැතුව 100ක් නැතුව ධාන සිතක් නැතුව විදර්ශනා කරන නිසා ශුෂ්කයි අපහසුයි. සමාධිමත් ශුද්ධකට විදර්ශනා කරන්න පහසුයි. ඒක තමයි සමතේ මුලින් කඩලා ගොඩක් දැන් නාවගෙනදීම මේ පාවොක්‍රම වේදේ සහ මුලින්ම බලනවා මේ සමත කර්මස්ථාන දීලා වැඩෙනවා දෙන්නේ. ආනාපාන සතිය වගේ මේ කියනවා අසින භාවනාව වගේ දේවල් අකිල ගන්නවා වගේ දේවල් දීලා බලන සමතේ වැඩෙනවා නේ. වැඩෙනවා නම් උන්වහන්සේලා වැඩෙන තරමක් ඉස්සරහට ලවන් කියන නතර වැඩෙන්නේ නැහැ කියන තේරුණාට පස්සේ ගුරුවරු කර්මස්ථාන මාර්ග කරන විදර්ශනා කරනවා. දැන් එයාට එච්චරයි කියලා කියනවා. සමහර සාහනවල වැඩෙන්නෙම නැහැ. ඒකට විදර්ශනාවට කාර්යයන් උත්සාහ කරන්න දීලා දැයයි කියලා තේරෙනවා විදර්ශනාවට ආරෝ. මේ කාලේ පහළ වෙන්නේ විශේෂයෙන්ම විදර්ශනා ඥාන ස්වාමීන් කියන ස්වාමීන් වහන්සේලා තමයි පහළ වෙන්නේ මේ විදර්ශනා විතරක් සමතේ වඩන්න බෑ. මොකද කියන අඩුයි. විසල සම්පත්තිය අඩුයි. හරියට නිකන් මේක තේරුම් ගන්න මේ සල්ලායක්. මුලින්ම හැරෙන්නේ සියුම්ම දේවල් මොනදි හැරෙන්නේ. සසවිතුමු සල්ලාදී අපි වට කොයි ආහරණේකින් මේ පොඩ්ඩක් ලොකු තමයි හැරෙන්නේ නිසා මේ ටික ලොකු කරනවා. දැන් ඊටවල සුට්ටා ලොකු ටික හැදෙනවා. ඔබ බෙල්ලා අවසාන සාසන ඉතුරු වෙන්නේ මොකද්ද? ලොකු ගල් ගොනුක තමයි ඉතුරු වෙන්නේ. රේසින් වැටෙන්නේ නැහැ. කොටසක් කියලා වැටෙන්නෙම නැහැ. සාසන පරිණාමයේ පරිහානිය සිද්ධ වෙන්නේ ඒ ආකාරයෙන් මිසක් මේ මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා මේ සාසනය මේ විනාශ කළා. දෙමළ මිනිස්සු විනාශ කළා නෙවෙයි. ඒ සම්පත්තිය නැහැ සුගතිගාමීනේ. යට ඉඳන් උඩට ගිහිල්ලා ඉඳලා යට ඉතුරු වෙන්නේ ලොකු ගල් කැලේ ඉඳලා. අනිත් අය ඔක්කොම සුගතිගාමී. එතකොට පල්ලෙහා මනුෂ්‍ය ලෝකවල හේතු සම්පත්තිය අවසානයේ කියන ධාතු කර්ණේ වලට දකින්නේ දෙවිත් බබුත් විතරයි. ඊට ගණන්වත් ගන්නෑ. මිනිස්සු සාමරා ගන්නවා වෙන හිස් දේවල් පස්සේ දුවනවා මිනිස්සු දන්නේ නැහැ බුද්ධ කියන වචනයක් දෙවියකට දාන්නේ. දෙවි බමුණු පමණයි ධාතු කර්ණේ වල නේද? ඒ වෙන්නේ හේතු සම්පත්තිය නමයි මනුෂ්‍ය ලෝකෙන්නේ නැහැ. ඒක බොහොම පිළිහිලා ගියම ඉවරයි. එක පාසෙ පදයක් පාහකට අහන්න දැන් කරනකොට පත් වෙනවා. ඉතින් අපේ උත්සාහය තියෙන්නේ මේ යට ගියපු සම්ප්‍රදාය නැවත උඩ කියන්නේ. මේක කියන ප්‍රධානම අභියෝගයක් තමයි සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාගේ සිටිවික්ක් තියෙනවා. අපි දැන් මේ ගැන කියලා තිබවා කියනවා ආයෙත් මේ කාලේ කරපු දේවල් වෙන් කරන්න බෑ. ආහාර බොහොම මේ ආහාරයේ තියෙන ඕජා ගුණය අඩුයි. ඒ කියන්නේ මේ ආහාර නැවත බඩගිනිනකොට ආහාර ශක්තිය අඩුයි කියන්නේ. ඒ කියන්නේ ඒකාසනිකාංගය වගේ දේවල් කරන්න අපහසුයි කියලා. ඇත්ත. ඒකාසනිකාංගය වගේ දේවල් රකින්න අමාරුයි. ඩිටේල් වල වගේ සහයෝගය ගන්න පුළුවන්. සමහර ආහාර බර මේ ඖෂධ වර්ග අරගෙන ඉන්නවා. සමහර කාලයක් ගන්න පුළුවන්. බහුතරයකට බෑ. ඒක ඉති ගන්න වෙනවා. බහුතරයකට බෑ. සමහර හේතු සම්පත්තිය සමහර සාහනවලට දීර්ඝ අධික ගන්නකට සමහරකට පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. අර බහැම කියන එක වැරදි. පුළුවන්. අපි උත්සාහ කරලා බලන්න තුන් බහැ කියන එක. ඉතින් මේ උත්සාහය තමයි මේ ලකින්. එතකොට අපි පස්සේ සායනකට මහා ප්‍රමාණයක් නෙමෙයි. අනාගතයේදී ඔය ඔළුමාගේ දැනගන්න කිව්වම මේ ස්වාමීන් වහන්සේලා අපේ කුලංගුව තියෙන්නේ කොහොම හරි ස්වාමීන් වහන්සේලා වඩින්න නෙමෙයි. අන්ත මේක වඩින්නේ පල්ලේ තමයි මේ දෙන්නේ. ඉතින් ගුරුමානකට ඉඳිබ්බොත් අපිට ඉඳිබ්බොත් අපේ ජීවිත කාලයකට මේ දේවල් දැනගන්න හම්බෙන්නේ.
එනම් මහන්සි නිසා මම පොඩ්ඩක් වන්දනා කරගන්නවා. මහා ධර්මයාගයක උතුම් වීර්ය පාරමිතාවක පාදචාරිකාවේ තවත් එක් දවසක අවසානය මෙසේ සනිටුහන් කරනවා. හෙට දවසේ මේ උතුම් පාදචාරිකාවේ තොරතුරු ඔබත් එක්ක වීඩියෝ දිගහැරමකින් බෙදාගන්නට බලාපොරොත්තු ඇතිව අදට සමුගන්නවා. තෙරුවන් සරණයි. සාදු සාදු අනුත්තරං පුඤ්ඤ
බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා